මේ පපාය එක ඔයා කනවද? එහෙම නැත්නම් සෝප් එකක් විදිහට ඔයාගේ බොඩි එකට යූස් කරනවද? මේ තියෙන්නේ යාරා අපේ පපායා සෝප් එක. පපායා සෝප් එක නිෂ්පාදනය වෙන්නේ අපේ මේ තියෙන නැචරල් පපායා එකේ පල්ප් එක අපි ගන්නවා. ඒ පල්ප් එකයි ඊට පස්සේ පපායා එක ඩිහයිඩ්‍රේට් කරලා ඒක අපි පවුඩර් කරලා මේ විදිහට පැක් විදිහට ඇසුරුම් කරනවා. මොකද ඒක කල්ලිකුත් වෙන්නේ නැති වෙන්න. එතකොට මේ පපායා පවුඩර් එකයි පපායා එකේ තියෙන සීඩ් එකේ ඔයිල් එක. මේ පපායා සීඩ් ඔයිල් එක. මේ සීඩ් ඔයිල් එකයි එකතු කරලා තමයි අපේ පපායා සෝප් එක නිෂ්පාදනය වෙන්නේ. කිසිම කෙමිකල් එකක් නැතුව ආයුර්වේද විදිහට තමයි අපේ පපායා සෝප් එක නිෂ්පාදනය වෙන්නේ. මේ පපාය එකක් ඔය අනුභව කරාම ඒකේන පෝෂණ අන්තර්ගතයේ ඒක ඒ විදිහටම ඔයාගේ ස්කින් එකට මේ සෝප් එක පාවිච්චි කරනවත් එක්කම ඔයාට ඒක ලැබෙනවා. පපායා කියලා කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් කියන පෝෂණය අධික ලෙස සංයුක්ත පෝෂණීය ආහාරයක්. එතකොට පපාය එකක් කෑවම ස්කින් එක ලස්සන වෙනවා කියලා දන්නවනේ. එතකොට ඒ විදිහටම ඒ පෝෂණය ඔයාගේ ස්කින් එකට ලබා ගන්න පුළුවන් මේ සෝප් එකෙන්. කිසිම කෙමිකල් එකක් නැතුව ආයුර්වේද විදිහට මේ සෝප් එක නිෂ්පාදනය වෙලා තියෙන්නේ.